හරි ළමයි අපි මේ පාර ටර්ම් එකේ පේපර් එක කරමු එහෙනම්. ඔයාලා ඉස්කෝලේ කරපු අය ඉන්නවද? ඉන්නවද? නෑ ටීචර්. එහෙනම් කරේ නෑනේ කවුරුත්. එහෙනම් අපි මේ පේපර් එක කරලා බලමු. හ්ම්. ඔක්කොම ග්‍රේඩ් 10 අයනේ ඉන්නේ. ඔව් ටීචර්. හරි. පේනවද ළමයි? ඔව් ටීචර්. ක්ලියර් එකට තියනවද? ක්ලියර් එකට මේ අකුරු ගොඩක් පුංචි නම් චුට්ටක් ළමයි මෙහෙම zoom කරගන්න. හරිද? හරි ටීචර්. හරි ටීචර්. ඔන්න බලන්න අංක 1 සිට 5 තෙක් ප්‍රශ්නවලට තද කළු අකුරින් මුද්‍රිත පද වෙනුවට යෙදිය හැකි වඩාත් සුදුසු පද යුගල தோරන්න. கருப்பா கொடுத்துருக்கிற சொல்லுக்கு பேசுற மொழியில கொடுத்துருக்காங்க. நீங்க என்ன செய்யணும்? எழுத்து மொழியில தெரிவு செய்யணும். தெரிவு செய்ய இயலுமா? ඔව් ටීචර්. ඔව් ටීචර්. ඔන්න විනාඩි 5ක් දෙන්නම් බලන්න. විනාඩි 5ක් නම් ඕනේ නැහැ. ප්‍රශ්න 5ක්නේ තියෙන මෙතන ඒක කරන්න ටක් ගාලා. ඉවර කළා කියන්න ඕනේ සද්ද නැතු ඉන්න නැතු. ටීචර් ආන්සර්ස් විතරද? උත්තර විතරද ලියන්න ඕනේ? ප්‍රශ්නේ ලියලා උත්තරේ ලියන්න. එතකොට ඔයාලට මතක තියාගන්න පුළුවන් නේ. ප්‍රශ්නෙත් ලියන්න.
හරිද? හරිද ළමයි? ඔව් ටීචර්. තවනි නෑ ටීචර්. හරි තව විනාඩි 2ක් වගේ දෙන්න. ඇති නේද දැන් වෙලාව? ඇති ටීචර්. ඇති ටීචර්. අපි සාකච්ඡා කරමු. ඔන්න පළවෙනි එක ඉල්ලා මම යන්නේ එක්ක. මම යන්නේ ඔයත් එක්ක. ඔයත් එක්ක කියන එක කතා කරන බව. එතකොට කොයි එකද හරි? තුන්වෙනි එක. තුන්වෙනි එක හොඳයි. very good. තුන්වෙනි එක තමයි හරි. ඔයත් එක්ක කියන එක. මම යන්නේ ඔයත් එක්ක. நான் போறது உங்களோட. අප පළවෙනි උත්තරේ ඔයත් දෙක්ක කියලා තියෙන්නේ. දෙවෙනි එක ඔයත් එක්ක කියලා තියෙන්නේ. තුන්වෙනි එක ඔයත් එක්ක කියලා තියෙන්නේ. හතරවෙනි එක ඔයාද එක්ක. එතකොට 1 2 3 1 2 4 වැරදි. තුන්වෙනි උත්තරේ තමයි හරි ඔයත් එක්ක. හරිද හැමෝම? හැමෝම ඔව් හරිද? ටීචර්. Okay. කාට හරි තේරුන්නේ නැද්ද පළවෙනි ප්‍රශ්නේ? තේරුණාද හැමෝටම? චාරුක්ෂණී හරිද? නම කියවන්න එපා කියලාද කොයිද? මේ
වෙනත් භාෂාවකින් තියෙන්නේ. හරි දෙවෙනි එක පූජාවට තියෙන මල් අල්ලන්න එපා. අල්ලන්න එපා කියලා තියෙන එක තමයි හොයන්න ඕනේ. පූජාවට තියෙන මල් අල්ලන්න එපා. කොයි අල්ලන්න එපාද හරි? 4 වෙනි එක. 4 වෙනි එක. හොඳයි. 4 වෙනි උත්තරේ තමයි හරි. පූජාවට තියෙන මල් අල්ලන්න එපා. අල්ලන්න එපා කියන්නේ තොඩ വേண்டாം. పూజාවට තියෙන මල් අල්ලන්න එපා කියන්නේ பூஜைக்கு உள்ள பூக்கள் தொட வேணாங்கிறது தான் அதுல அர்த்தம். පළවෙනි එක ඇවිල්ලා අල්ලන්නද එපා. දෙවෙනි එක අල්ලන්නත් එපා. තුන්වෙනි එක අල්ලන්නේ එපා. හතරවෙනි එක අල්ලන්න එපා. එතකොට 1 2 3 වැරදි. හතරවෙනි එක තමයි හරි. තේරුණාද? ඔව් ටීචර්. හරි. ඊළඟට ලොකු මාමා ඊයේ ගෙදර ආවාද? පළවෙනි එක. ලොකු මාමා ගෙදර ආවාද? ඔව්. පළවෙනි එක. ඒ කියන්නේ ලොකු மாமா ඊයේ ගෙදර ආවාද කියන්නේ பெரிய மாமா நேற்று வீட்டுக்கு வந்தாரா කියන එක. එතකොට පළවෙනි උත්තරේ තමයි හරි. දෙවෙනි එක තියෙන්නේ ගෙදරින් ආවාද. තුන්වෙනි එක තියෙන්නේ ගෙදරට ආවේද. හතරවෙනි එක තියෙන්නේ ගෙදරා ආවාද. එතකොට 2 3 4 වැරදි. පළවෙනි එක තමයි හරි. හැමෝගෙම හරිද? තේරෙන්නේ නැත්නම් අහන්න. එළඟාටි கேளுங்க. ඊළඟට ළමයි බැම්මට නගින්න එපා. ළමයි දෙවෙනි එක. බැම්මට දෙවෙනි එක. නගින්න. දෙවෙනි දෙවෙනි එක. එක. පළවෙනි එක තියෙන්නේ නගින්නේ එපා. දෙවෙනි එක නගින්න එපා. හතරවෙනි එක නගින්නද එපා. හතරවෙනි එක නගිනවා එපා. එතකොට 1යි 3යි 4යි වැරදි උත්තර. දෙවෙනි එක තමයි හරි උත්තර. ළමයි බැම්මට නගින්න එපා කියන්නේ පිල්ලෙහල් බන්ට් மேல ஏற வேண்டாம். බැම්ම කියන්නේ බන්ට්. බන්ට් කියනම් තමිල්ල තාප්පේ. බන්ට් කියන වදිල්. තාප්පේ. මදිල්. ඕකේ. තාප්පය කියලත් සිංහලෙනුත් කියනවා බැම්මට. බැම්මට මදිල්க்கு තාප්පය කියලත් කියනවා. බැම්ම කියලත් කියනවා. ඒක සමාන පද. හරි. ඊළඟ එක අම්මට කියන්නේ නැද්ද? තුන්වෙනි එක. තුන්වෙනි අම්මට එක. කියන්නේ නැද්ද? තුන්වෙනි එක තමයි හරි. ඒ කියන්නේ පළවෙනි එක කියනවා නැද්ද? දෙවෙනි එක කියන්න නැද්ද? තුන්වෙනි එක කියන්නේ නැද්ද? හතරවෙනි එක කියනවාද නැද්ද? එතකොට තුන්වෙනි එක තමයි හරි. එතකොට අම්මට කියන්නේ නැද්ද කියන්නේ அம்மாவுக்கு சொல்லவில்லையா? ஓகே. திரும்பி சொல்றேன். முதலாவதுக்கு 3வது விட, இரண்டாவதுக்கு 4வது விட, 3வதுக்கு முதலாவது விட, 4வதுக்கு 2வது விட, 5වதுக்கு 3வது විඩ. ඔක්කොගෙම පහම හරි අය අර හෑන්ඩ් රේස් කරන්න. අයද හරි ඒන්ජල්, රෝෂන්, අස්ෆක්, රිෂ්නි, අතාෆ්. අතාෆ් අතාෆ් ඔව් ටීචර්. අතාෆ් කොහෙද ඉන්නේ ඔයා? මාතලේ. මාතලේ. ඕකේ. වෙන විග්නේෂ් හරි. සාරුක්ෂණී පිළයා. රිෂ්නි
රිෂ්ණි එතන සරි. එල්ලම් ටීචර්. Okay. සමා එතන. සමා ඇහෙනවද ළමයි? ඔව් ටීචර්. එතන සරි. සාරෝක්ෂණී ජගදාරණී එතන සරි. කතා කරන්නකො මේ අරාබි අකුරෙන් කවුදෝ නමක් ලියලා තියෙනවා මට කියවන්නත් දන්නේ නැහැ. ඊළඟට කවුද යෝචනා කවදාවත් කතා කරන්නේ. මින්හා එතන சரி மின்ஹா எப்பயா ஜாயின் பண்ணீங்க? ඔව් ටීචර් කොහොමද ලේට් ආවේ. ஓகே. ජගදාරණී ඉන්නවද? දැන් කතා කරන්නේ නැත්නම් ඉතින් මට මොනවත් කරන්න බෑ. ඊළඟ පිටුවට යන්න ළමයි. හරි ටීචර්. ඊළඟ පිටුව දෙවැනි එක. පේනවද? ඔව් ටීචර්. හරි. අංක 6 සිට 10 දක්වා ප්‍රශ්නවල දී ඇති පද අතුරින් නිවැරදි உச்சாரணை சහිත உச்சரிக்கும் போது ஒழுங்கான உச்சரிப்போட வார சொல்ல தெரிவு செய்யணும். நம்ம உச்சரிக்கிற விதமும் பிழையா இருக்கும் தானே. க எழுத்து இல்லாதனால கவும் கவும் நீங்க ஒரு தமிழ்ல ஒரே உச்சரிப்பு கொடுக்கறனால அந்த வார உச்சரிப்பு ஒரே மாதிரி இருக்கிறனால சிங்கள சொல்லும் நீங்க அப்படி உச்சரிப்பீங்க தானே. க க ஹ ගයන්නයි කයන්නයි නෑ නේද ඔයාලගේ අකුරු? තියෙනවද ළමයි? க க இருக்கா? க எழுத்தே தானே உச்சரிப்பீங்க. ඔව් ටීචර්. ඔව්. කයන්න විතරයි තියෙන්නේ. එතකොට ගයන්න නෑ. ඒ වගේ දැන් ගහ කියන එකට කහ அப்படின்னு உச்சரிப்பீங்க நீங்க. அப்ப அந்த உச்சரிப்பு இல்லாம சரியான உச்சரிப்பு உள்ள சொல்ல தேர்வு செய்து எழுதணும். 5 6 தொடக்கம் 10 வரை. அடுத்தது අංක 11 සිට 14 තෙක් ඇති ප්‍රශ්න ප්‍රකාශය සඳහා වඩාත් ගැළපෙන ප්‍රශ්නය තෝරන්න. 11 ඉඳන් 14 වෙනකල් 11வது கேள்வியிலிருந்து 14வது கேள்வி வரையும் விட கொடுத்திருக்காங்க. அதுக்கு தகுந்த கேள்வியை தெரிவு செய்யணும். ඊළඟ එක අංක 15 සිට 17 තෙක් ඇති ප්‍රශ්න වලට නිවැරදිව අකුරු යොදා ඇති පදය තෝරන්න. சரியான எழுத்துள்ள சொல்ல தெரிவு செய்து எழுதணும். விடைய மட்டும் எழுதுங்க. அந்த கேள்வி விட ரெண்டையும் எழுதுங்க. மற்றதுல சரியான 6 தொடக்கம் 10 வரை சரியான விடைய மட்டும் எழுதுங்க. 11 தொடக்கம் 14 வரை கேள்வி விட ரெண்டையும் எழுதுங்க. 15 தொடக்கம் 17 வரை விடைய மட்டும் எழுதுங்க. ஒரு விடைய மட்டும். ஓகேயா? තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න. ලිෂානි තේරුණාද? ලිෂානි දැන් ළමයි කතා කරන්නේ නැත්නම් වැඩක් නැහැ. අල්තාප් කවුද? අල්තාප් ඔව් ටීචර්. පුදුවාලා අලුත් කෙනෙක්ද ඊයේ. ඔයා? නෑ නෑ. ඕකේ. අලුත් අය ඉන්නවද පන්තියේ? අද ආව අය? නෑ නේද? විග්නේෂ් පුදුවාලා? විග්නේෂා අලුත් කෙනෙක්ද? කතා කරන්නේ නැහැ. ඒන්ජල් වෙලංගිචා අම්මා
Oh, teacher. Okay. අද ඇවිල්ලා නෑ. ඔයාලගේ පන්තියේ නේද ඉන්නේ ආමිනා? ආමිනා කෙනෙක් ඉන්නවනේ ඔයාලේ පන්තියේ. Oh, teacher. ඒ ඇවිත් නෑ වගේ අදනේ. හරි කරන්න ටක් ගාලා. පේපර් එක ක්ලියර් එකට පේනවද ළමයි? ෆොටෝ ගහලා තියෙන හින්දා අහන්නේ. Oh, teacher. Oh, teacher.
ටීචර් මේක පාස් පේපර් එකක්ද? ඕ පාස් පේපර් එකක්. කවුද කතා කරන්නේ? කවුද ඇහුවේ? ටීචර් මේක පාස් පේපර් එකක්ද? ඕ මින්හා පාස් පේපර් එකක්. පාස් පේපර් එකේ පළවෙනි කොටස කතා කරා පළවෙනි ප්‍රශ්න පහ. දැන් මේ 6 ඉඳන් 17 වෙනකල් කරන්න කියලා තියෙන්නේ. ක්ලාස්ல இருக்கலையா மின்ஹா? ටීචර් கொஞ்சம் லேட் ஆகிட்டு. ඕකේ. මෙතන තියෙන ප්‍රශ්න ටික කරන්න මින්හා කියවලා මම දැන් කියලා දෙනවා ඊට පස්සේ. හරිද? ඕකේ. හරි.
ඉවරයිද? ඉවරයි ටීචර්. හැමෝම ඉවරයිද? හැමෝම ඉවරයිද? නේ ටීචර්. ඔව් නේ ටීචර්. කවුරු? තව විනාඩි 2යි ඈ. හරිද ඉවරයිද? ඔව් ටීචර්. හරි. ඔන්න දැන් පළවෙනි ප්‍රශ්න අංක 6 සිට 10 දක්වා ප්‍රශ්න වලට දී ඇති පද අතුරින් නිවැරදි උච්චාරණය හරියට උච්චාරණය කරන උත්තරය හොයන්න ඕනේ. කෝකද හරි? පළවෙනි එක. පළවෙනි එක. පළවෙනි එක. තැපැල් කාර්යාලය. පළවෙනි උත්තරේ තමයි හරි. දෙවෙනි උත්තරේ උච්චාරණය කරන්න වෙන්නේ දෙපැල් කාර්යාලය කියලා. එතකොට ඒක වැරදි. ඊළඟට තුන්වෙනි එක උච්චාරණය කරන්න වෙන්නේ තැපැල් ගාර්යාලය කියලා. ඒකත් වැරදි. එතකොට හතරවෙනි එක උච්චාරණය වෙන්නේ තැපැල් කාර්යාලය කියලා. එතකොට ඒ උච්චාරණ තුනම වැරදි. තැපැල් කාර්යාලය තමයි හරි පළවෙනි උත්තරේ. හයවෙනි එකට පළවෙනි උත්තරේ. තේරුණාද? ඔව් ටීචර්. ඊළඟට හත්වෙනි එකට මොකක්ද හරි? මින්නා තේරුණාද? දෙවෙනි. ඔව් ටීචර්. හරි. ඒක ඇවිල්ලා පාස් පේපර් එකක් නෙමෙයි. මේක ඩිපාර්ට්මන්ට් පේපර් එකක් මම දාලා තියෙන්නේ. මින්හා. ටීචර්. හරි. හත්වෙනි එකට කෝකද හරි? දෙවෙනි එක. තුන්වෙනි එක. තුන්වෙනි එක තමයි හරි දක්ෂතාවය.
හරිද? පළවෙනි එක ඇවිල්ලා දක්ෂතාවය, දෙවෙනි එක දක්ෂතාවය, තුන්වෙනි එක දක්ෂතාවය, හතරවෙනි එක දක්ෂතාවය. එතකොට තුන්වෙනි උත්තරේ තමයි හරි දක්ෂතාවය කියන එක. තැපැල් කාර්යාලය කියන්නේ මොකක්ද ළමයි දෙමළෙන්? තපාල් කාර්යාලය. තපාල් කාර්යාලය. දක්ෂතාවය කියන්නේ? දක්ෂතාවය කියන්නේ මොකක්ද? පිරමයි. පිරමයි. ඊළඟ එක කෝකද හරි 8 වෙනි එකේ? හතරවෙනි එක. හතරවෙනි එක. හතරවෙනි එක. ඔව්. හතරවෙනි එක තමයි හරි. බලන්න උච්චාරණයේ පළවෙනි එකේ 8 වෙනි එකේ පළවෙනි උත්තරේ උච්චාරණය ඇවිල්ලා රූප වාහිනිය. දෙවෙනි එක රේප වාකිනිය. තුන්වෙනි එක රුප්ප වාහිනිය. එතකොට හතරවෙනි එක තමයි හරි රූප වාහිනිය. රූප වාහිනිය කියන්නේ මොකක්ද? தொலைக்காட்சி. තොලේකාච්චි. ඕකේ. ඊළඟ 9 වෙනි එකේ කොකද හරි? දෙවෙනි එක. දෙවෙනි එක. දෙවෙනි එක. දෙවෙනි එක. මොකද්ද දෙවෙනි එක? සුළඟ. පළවෙනි එක සුළඟ. ඔව්. දෙවෙනි එක සුළඟ, හතරවෙනි එක සුලංක, තුන්වෙනි එක. හතරවෙනි එක සුළංග. සුළඟ කියන දෙවෙනි සුළඟ තමයි හරි. සුළඟ කියන්නේ කාට්. ඕකේ හොඳයි. ඊළඟට 10 වෙනි එක මොකද්ද? පළවෙනි එක. සංකීර්ණ. සංකීර්ණය කියන්නේ මොකක්ද? කවුරු හරි දන්නවද සංකීර්ණය කියන එකට? දෙමළෙන් දන්නවද ළමයි? සංකීර්ණය කියන්නේ මොකක්ද? කඩිනමාන. මම ඒක හොයන්න. ඔව්. කඩිනමාන සංකීර්ණය. දකින්න සංකීර්ණය. සංකීර්ණය කියන්නේ සික්කලානද? සංකීර්ණය කියන්නේ සික්කල්නද ඉලව්වානද? වලද? සික්කලානද? සංකீர்ணය කියන්නේ சிக்கல். சிக்கல் தெரியுமா? இந்த பிரச்சனை வந்து சிக்கலானது அந்த மாதிரி. සංකීර්ණය කියන්නේ என்னது? සික්කල්. හරිද? பழவினி සංකීර්ණය තමයි හරි. நீங்க அடிச்சு பாருங்க. என்னது? මේකෙන් ගහලා සර්ච් කරලා බලන්න කවුද අපේ රිෂ්නිද? ரோஷன் ரிஷ்னி இருக்கீங்களா? ரிஷ்னிடோ රිෂ්නි இருக்கீங்களா? ඕකේ රිෂ්නි සර්ච් කරලා බලන්න මේ කවුරු හරි සර්ච් කරලා බලන්න මේ සංකීර්ණ කියන එකේ දෙමළ තේරුම සික්කලානේ.
කාටද බලන්න පුළුවන්? අයිතා බැලුවා. එන්නික්කේ නවරද? මොකෙන්ද බැලුවේ මින්හා? ChatGPT ले पाती हैं। ChatGPT ले पाती हैं। මේ ටීචර්. මොකෙන්ද බැලුවේ මින්හා? සික්කලානද හැරි ටීචර්. ඕකේ නම් ඒකේ මොන හරි ඩවුට් තියෙනවද? නෑ ටීචර්. teacher. ඊළඟ එක අංක 11 සිට 14 තෙක් ඇති ප්‍රශ්න ප්‍රකාශය සඳහා වඩාත් ගැළපෙන ප්‍රශ්නය තෝරන්න. දැන් උත්තරේ දීලා තියෙනවා ප්‍රශ්නේ තෝරන්න ඕනේ. නංගි අද දවල්ට කෑවේ ඉදියාප්ප. එතකොට මොකක්ද ප්‍රශ්නේ? නංගි අද දවල්ට කේවේ අද දවල්ට කෑවේ මොනවාද? ඔව් නංගි අද දවල්ට කෑවේ මොනවාද? තුන්වෙනි උත්තරේ. නංගි අද දවල්ට කෑවේ මොනවාද? නංගි අද දවල්ට කෑවේ ඉදියාප්ප. ඒ කියන්නේ නංගி இன்னைக்கு பகலுக்கு என்ன சாப்பிட்டாங்க? அப்ப தங்கை இன்னைக்கு சாப்பிட்டது வந்து இடியாப்பம்னு இருக்கு. அப்ப 11 වෙනි එකට තුන්වෙනි උත්තරේ. ඊළඟට තැපැල් කාර්යාලයේ ඉදිරිපිට මොකක්ද එන්නේ? බැංකුව තියෙන්නේ කොහෙද? බැංකුව තියෙන්නේ කොහෙද? බැංකුව තියෙන්නේ කොහෙද? 4 වෙනි උත්තරේ. බැංකුව කියන්නේ වංගි. වංගි එංගේ உள்ளது. අප තැපැල් කාර්යාලයේ ඉදිරිපිට. තැපැල් කාර්යාලය කියන්නේ තபால் අலுவலகம். என்னது? තැපැල් නිලයமா? අලුවලක. ஓகே. තැපැල් අலுவலகம் මුන්නාඩි. ඉදිරිපිට කියන්නේ ඉස්සරහා මුන්නාඩි. එතකොට ඊළඟට තාත්තයි මාමයි කුඹුරේ වැඩ කරන්නේ කවුරුන්ද? ඕකේ හොඳයි. කුඹුරේ වැඩ කරන්නේ කවුරුන්ද? පළවෙනි උත්තරේ. තාත්තයි මාමයි. කුඹුර කියන්නේ වයල්. வயலில் வேலை செய்கிறது யாரு? அப்ப තාත්තයි මාමයි කියන්නේ අಪ್ಪಾவும் මාමාவும். ඊළඟට බලංගොඩ නගර සභාවේ අයියා සේවය කරන්නේ කොහෙද? ඔව් පළවෙනි උත්තරේ අයියා සේවය කරන්නේ කොහේද? අයියා අண்ணா வேலை செய்வது எங்கே? සේවය කියන්නේ වැඩ කරන එකට. நகர சபாவே பலாங்க நகர சபையில தான் அண்ணா வேலை செய்றாரு. அப்ப பாருங்க 11வதுக்கு நங்கி අද දවල්ට කෑවේ ඉදියාප්ප. නංගි අද දවල්ට කෑවේ මොනවාද? තුන්වෙනි උත්තරේ. තැපැල් කාර්යාලයේ ඉදිරිපිට බැංකුව තියෙන්නේ කොහේද? එතකොට 4වෙනි උත්තරේ. ඊළඟට තාත්තයි මමයි කුඹුරේ වැඩ කරන්නේ කවුරුන්ද? පළවෙනි උත්තරේ. ඊළඟට බලංගොඩ නගර සභාවේ අයියා සේවය කරන්නේ කොහේද? පළවෙනි උත්තරේ. තේරුණාද? ඔව් ටීචර්. ඕකේ ඩවුට් මොන හරි තියෙනවා නම් අහන්න. මින්හා වෙලඟි ඔව් මින්හා ඕකේ සමා சமா ஏன் இன்னைக்கு கதைக்கு மாட்டேங்கிறீங்க? නිදිමතයිද අද? මම පාඩම් 3ක් ඉවර කරපු හින්දා තමයි දැන් මේ පේපර් එක දැම්මේ ළමයි. අයිදා වෙලඟිචම්මා. ඔව් ටීචර්. ඒන්ජල් වෙලඟිචි ටීචර්. අස්වාක්
අස්වාක්. දැන් සමහර විට තේරුණා ටීචර්. පන්ති ජොයින්ට් වෙලා වෙන වැඩ කර කර ඉන්නවද දන්නේ නැහැ. තේරුණා ටීචර්. රිෂ්නි ඉන්නවා. රිෂ්නි අනිත් අය නම් කතා කරන්නේ නැහැ තරහ වෙලාද මන් දන්නේ නැහැ. සාරුක්ෂණී Teacher. කොහෙන්ද වෙන්නේ? Hatton teacher. හැටන් හයිලන්ඩ්ස් එකේද ඉගෙන ගන්නෙ? Oh, teacher. ඕකේ. සාරුක්ෂණී ග්‍රේඩ් 10 නේද ද සීද? E teacher. English medium. ඉංග්‍රීසි මීඩියම්. Oh, teacher. හරි. හොඳයි. දැන් බලන්න ඊළඟට තේරුණා නේද ළමයි? එතකොට 1 ඉඳන් 14 වෙනකල් ඔන්නතොඩොක්කම් 14 වரை. ඕකේ. ඊළඟට අංක 15 සිට 17 තෙක් ඇති ප්‍රශ්නවල නිවැරදිව අකුරු යෙදී ඇති පදේ තෝරන්න. දැන් ඉස්සෙල්ලා බැලුවේ නිවැරදි උච්චාරණය. ඒ කියන්නේ ஒழுங்கா உச்சரிக்கிறத பார்த்தோம். வந்து சரியான எழுத்துக்களோட இருக்கிற சொல்ல தேர்வு செய்து எழுத இருக்கு. හරියට අකුරු ලියලා තිබ්බොත් තමයි නිවැරදි උච්චාරණය එන්නේ. ඒක තේරුණාද? சரியா எழுத்துக்கள் எழுதியிருந்தா தான் சரியான உச்சரிப்பும் வரும். அப்ப இதுல வந்து சரியான எழுத்துக்களுடைய சொல்ல தெரிவு செய்யணும். 15 එකට කියන්න කවුරු හරි උත්තරේ? තුන්වෙනි එක. කර්මාන්තය. ඔව් තුන්වෙනි එක. හරි. මේකේ ඩිෆරන්ට් එකම උත්තරේ වගේ දෙකක් තියෙනවා නේද ළමයි? 3යි 4යි. නෑ teacher. කර්මාතය 4 වෙනි. 4 වෙනි එක මාත් ඔව්. කර්මාන්තය. பலவினை இயக்க கர்மாந்தய. ஓகே. ஏக்க நவுக்கும் தவுக்கும் வித்தியாசம் தெரியும் தானே பிள்ளைகள்? நோக்கி இருக்கும். எழுத்துல வயிறு
ඇහෙනවද ළමයි කතා කරන එක? ඔව් ටීචර්. ඔව් ටීචර්. එහෙනම් අනේ කතා කරන්නේ නැත්තේ. ඕකේ. දැන් ඔය ඇවිල්ලා நயன்னை தயன்னை டிஃபரன்ஸ் சொல்லி கொடுத்தேன். நயன்னைக்கு வந்து வயிறு மேல இருக்கும், தயன்னைக்கு வந்து வயிறு கீழே இருக்கும்னு சொன்னேன். அது விளங்குச்சா? ඔව් ටීචර්. ඔව් ටීචර්. ඒක බඩක් වගේනේ ඉස්සරහා. බඩ කියන්නේ වயிறு மாதிரி இப்படி. ந மேல தூக்கி இருக்கும், த கீழே இருக்கும். ஓகே. ඒකේ පළවෙනි තුන්වෙනි උත්තරේ තමයි හරි, කර්මාන්තය. කර්මාන්තය කියන්නේ මොකක්ද? කර්මාන්තය කියන්නේ මොකක්ද? අයිදා දන්නේ ටීචර්. කර්මාන්තය කියන්නේ ෆැක්ටරි. தொழிற்சாலை. පොලිච්චාලේ. ඕකේ. ඊළඟ එක මොකක්ද ළමයි? හරි. හතරවෙනි එක. හතරවෙනි එක. හතරවෙනි එක. පෝෂණය. පෝෂණය කියන්නේ පෝෂණය. 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 very good. ඊළඟ 17 වෙනි එක මොකක්ද? පළවෙනි එක. පළවෙනි එක ආරක්ෂාව. ආරක්ෂාව කියන්නේ பாதுகாப்பு. ඕකේ. ආරක්ෂාව කියන්නේ පාදුකාප. එතකොට 15 වෙනි එකට 15 වෙනි එකේ උත්තරේ 3 වෙනි එක, 16 වෙනි එකේ උත්තරේ 4 වෙනි එක, 17 වෙනி එකේ උත්තරේ පළවෙනි එක. 15க்கு 3வது விடை, 16க்கு 4வது விடை, 17க்கு 1வது விடை. තේරුණාද? තේරුණා ටීචර්. කාට හරි ඩවුට් තියෙනවා නම් අහන්න. නෑ ටීචර්. ඕකේ. තේරුණාද සාරුක්ෂිනී? වෙලංගිචාමා? කො කතා කරන්න ළමයි? අයිදා තේරුණාද? ආදි පෙර ක්ලාස් එකයි මගින් ගිහිල්ලා. සමා, ரிஷ்ணி, மின்ஹா கொஞ்சம் பேர் තේරුණා தானே இருக்கீங்க? ඕකේ. දැන් මෙතන ඉඳන් අපි දැන් ප්‍රශ්න කීයක්ද බැලුවේ? 17යි. 40ක් බලන්න තමයි හිතුවේ, වෙලාව මදි. ඊළඟ ප්‍රශ්න ටික අපි ඊළඟ පන්තියේදී කතා කරමු. තේරුණාද? இப்போ இங்க 17 கேள்வி தான் நான் பேசினேன். மிச்சம் 40 கேள்வி பேசுவோன்னு தான் நான் செஞ்சேன். ஆனா டைம் பத்தாதுல. பிள்ளைகள் செய்துட்டு தானே நாங்க செய்றோம். මොකද්ද කිව්වේ? කතා කරන්න. පන්ති අවසන් කිරීමට කතා කරන්න. සාරුක්ෂිනී තේරුණා? නින් ඉංග්‍රීසි මීඩියම් තනේ? තේරුණා සාරුක්ෂිනී? ටීචර්. ටීචර්. ඕකේ තේරුණා. තේරුණාද? ඔව් ටීචර්. සාරුක්ෂිනීக்கு தெரியுமா சுவாசி கிருஷ்ணினாவ? தெரியும் ටීචර්. தெரியுமா? தெரியும் ටීචර්. ඕකේ. හරි. ඔන්න දැන් බලන්න අපි දැන් එකේ ඉඳන් 17 වෙනි ප්‍රශ්න වෙනකල් කරා. ஒன்னு தொடக்கம் 17 வரை கேள்விகளை நாங்க செய்தோம். இன்னும் 40 கேள்வியில மிச்ச பேலன்ஸ் இருக்கு. அது நாங்க அடுத்த கிளாஸ்ல பேசுவோம்.
இப்ப டைம் பத்தாதனால 17 பேர் ஜாயின் பண்ணியிருந்தீங்க. இப்ப இருக்கிறது வந்து 8 பேர் தான். 5 நிமிஷம் கூட எடுத்தா கிளாஸ்ல இருக்கிறது இல்ல, வெளியே ஓடுறது. அதனால இப்ப இன்னைக்கு படிச்ச கேள்வியில விளங்கிச்சா? இல்லாட்டி அடுத்த நாள் பேப்பர்ல உள்ள மத்த கேள்வி செய்வோமா, இல்லாட்டி புக்ல மத்த பாடத்தை செய்வோமா? நீங்களே சொல்லுங்க. பேப்பர் ஃபுல்லா செய்வோம். பேப்பர் ஃபுல்லா செய்வோம். டீச்சர். ஓகே, பேப்பர்ல 40 கேள்வி முடிப்போம். ஆனா இன்னைக்கு எடுத்த மாதிரி டைம் எடுக்காம கொஞ்சம் குயிக்கா செய்ய பார்ப்போம். பிள்ளைகள் 1 hour தானே, டைம் பத்தாது செய்யறதுக்கு. ஓகேயா? ஏன்னா ළමයි අදට පන්තිය නවත්තන්නම්. ඔයාලට සුබ දවසක්. මොන ඩවුට් තියෙනවා නම් අහන්න දැන්. පන්තිය ඉවර කරන්න ඉස්සෙල්ලා ඩවුට් තියෙනවා නම් අහන්න. මොන හරි ඩවුට් තියෙනවා නම් අහන්න. නෑ ටීචර්. නැද්ද? මින් බලන්න තමා එඩේල ජොයින් பண்ணீங்க மின்னா? நான் කතා කරන්නේ නැත්තම් තේරුන්නේ නැති කියලා හිතෙනවා. මොන හරි ඩවුට් තියෙනවා නම් අහන්න. ඕකේ, මොන හරි ඩවුට් තියෙනවා නම් අහන්න ළමයි. තේරුන්නේ නැති වෙලාවම කතා කරලා කියන්න දෙමළෙන් මට තේරුන්නේ නැහැ කියලා. விளங்காட்டி அப்படியே சொல்லிருங்க. விளங்கல மேடம் திருப்பி சொல்லுங்க அப்படின்னு சரி சொல்லுங்க. ஓகேயா? சரி பிள்ளைகள், இன்னைக்கு கிளாஸ் ஆஃப் பண்றேன். உங்க எல்லாத்துக்கும் சுபவசா சுபராத்திரியாக தருவனே. Thank you, teacher. Teacher. Thank you, teacher. Good night, teacher. ஓகே, குட் நைட்.